ඔයාලා හිතන්නේ පෞල් ජීවිතය ඇතුලේ නිරන්තරයෙන්ම හිංසාවට පීඩාවට පත්වෙන්නේ ගැහැණිය විතරයි කියලාද? ඇත්තට මේක එහෙමද? නෑ. ගැහැණිය විතරක් නෙවෙයි. සමහර පෞල් ජීවිත ඇතුලේ පීඩා විඳින්නේ පිරිමියා. ඉතින් මේ කතාවෙත් අපිට දකින්න පුළුවන් ඒ විදිහෙම හිංසනයට සහ පීඩනයට ලක්වන මාමණ්ඩියෙකුයි බැහැණෙකුයි. හරිම විනෝදකාමී බලන් ඉන්න හිතන කතාවක්. සමාජය ඇතුලේ තියෙන කතා නොකරන ගැටලුවක් ගැන තමා මේ කතාව ඇතුලේ මතු කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් මං කතාවට යන්න කලින් වගකීමෙන් කියනවා ඔයාලට කතාව ඉවර වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව හරි ආසාවෙන් සහ ඊළඟට මොකක්ද වෙන්නේ කියන කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් සුපිරි කතාවක්. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම කතාවට යමු. යන්න කලින් ඉතින් වෙනද වගේම channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. මේ ඉන්නේ සජි බස් කොන්දොස්තර කෙනෙක්. එතකොට මේ ඉන්නේ යාගේ ක්‍රෂ් එක චන්ද්‍රිකා. තවම දෙන්න සම්බන්ධයක් නම් පටන් අරන් නැහැ. හැබැයි දෙන්නට කැමති. චන්ද්‍රිකා කෙසේ වෙතත් සජී නම් චන්ද්‍රිකා ගැන සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. හැබැයි බලන්නකෝ වෙනදී ටික දවසක් යනකොට චන්ද්‍රිකා සජීව මගහරින්න පටන් ගන්නවා. වැඩට එන්නෙත් නැහැ. සජී බය වෙලා මොකක් හරි කරදරයක්ද කියලා. හැබැයි ඉතින් චන්ද්‍රිකාට නම් එහෙම කිසිම කරදරයක් වෙලා නැහැ. එයා හැමෝටම හොරෙන් වෙන කෙනෙක්ව කසාදත් බැඳලා. ඔය ඉතින් බැඳපු දවසේම තමා වැඩ කරපු තැන කට්ටියව බලලා යන්න ඇවිත් තියෙන්නේ. මෙයා මේ වෙලාවේදී සජී ගාවට ඇවිත් කියන්නේ අනේ මට සමාවෙන්න සජීව වඩපුරු බලාපොරොත්තු දුන්නට අපේ ගෙදර කට්ටියගේ කැමැත්තට මට මේක කරන්න උනා කියලා. කොහොම වුණත් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයිනේ. සජීට බූට් එක තමයි. පව් මේ තමයි චන්ද්‍රිකාට පස්සේ සජීට ඇහැ ගැටෙන දෙවෙනි ආදරවන්තිය බිජු. අද තමයි යොන්නේ ඉතින් සජීට මෙයාව මුලින්ම හම්බෙන්නේ. මේ හමුවීමත් හරි අපූරු හමුවීමක්. බිජු මේ කොහේ හරි යන්න තමයි එන්නේ. බස් එක ළඟට ඇවිත් සෙනග නිසා බෝඩ් එක බලන්න බැරි හින්දා අයියේ මේ බස් එක චොටානිකර වලට යනවා දානවා. සජීට මේක ඇහෙන්නේ නැහැ. නමුත් මෙයා ඔහේ ගිහින් නගිනවා. ඇත්තටම මේ බස් එක චොටානිකර වලට යන එකක් නෙවෙයි. ඒක බිජු දැනගන්නේ සජී ටිකට් කඩන්න ආපුහම. මේ බිජු කියන්නේ තනිකරම රණ්ඩු කෙක්කක්. සජී කියනවා මිස් මේක චොටානිකර යන්නේ නෑ. ඔයා ඊළඟ හෝල්ට් එකෙන් බහින්න කියලා. එහෙනම් මිනිස්සුયો කලින් කියන්න එපයි කියාගෙන කෙල්ල ඉතින් සජීට බයිනවා. ඔන්න ඔහම රණ්ඩුවකින් තමා දෙන්න හම්බෙන්නේ. කොහොම හරි ඉතින් හරියනම් මාව කංජිරා හන්දියෙන් බස්සලා යන්න කියලා බිජු එතනට ටිකට් එකක් කඩනවා. දැන් බලන්නකො වෙනදී බිජුට නිින්ද යනවා. කංජිරා හන්දිය පහු වෙනවා. අනේ දෙයියනේ. ඒකේ වැරද්ද පටවන්නේ අහිංසක සජී පිට. ඇයි මිනිස්සුયો මට හැරෙුවේ නැත්තේ අහනවා. ඇත්තටම ඉතින් ඒක මෙයාට අදාළ දෙයක් නෙවෙයිනේ. බිජු දැනගන්න එපා අදාළ තැනින් බැහැලා යන්න. කොහොම නමුත් ඉතින් සජීට බැනලා මෙයා බස් එකෙන් බැහැලා යනවා. කොහොම හරි හවස් වෙලා සජී ආපහු ඩිපෝවට එනකොට ඔෆිස් එක ඇතුලේ මෙන්න බිජු එයා ඇවිත් සජීගේ ලොක්කට කම්ප්ලේන් එකකුත් දාලා. අඩේ මේ අහිංසකයා කරපු වරදකුත් නෑ. කොහොම හරි දැන් කම්ප්ලේන් එක දාලා තියෙන්නේ බස් එකට නගින මිනිස්සුන්ට සජී හරියට කතා කරන්න දන්නේ නැහැ කියලා. ලොක්කත් ඉතින් උනේ මොකක්ද කියලා හොයන්න නැතුව සජී ගෑඟටම පාත් වෙනවා. ඒ වගේම ලොක්ක සජීට කියනවා ඔයා කරපු දේ නිසා මේ ළමයාට හොඳටම රෑත් වෙලා ගෙදර යන්න විදිහකුත් නැතුව ඉන්නේ. ඔයා ගිහින් මේ ළමයාව ගෙදරට ඇරලවන්න කියලා. ඊට පස්සේ ඉතින් කොල්ල ටැක්සියකුත් දාගෙන කෙල්ලව ගෙදරටත් ගිහින් ඇරලවනවා. ඕක තමයි දෙන්නගේ පළවෙනිම දවස. හරි. කොහොම හරි ඉතින් ලොක්ක මෙතනින් නවතින්නෙත් නැහැ. සජීට ස්ථානමාරුවකුත් ලැබෙනවා. දැන් සජී වැඩ කරන්නේ කලින් වැඩ කරපු බස් එකේ නෙවෙයි. වෙන එක. කරුමෙට මෙන්න යකෝ බිජු ඒ බස් එකෙත් ඉන්නවා. හොඳම සිද්ධියත් ඒක නෙවෙයි. මෙයා මේ ස්ථානමාරුව හම්බුන අලුත් ඩිපෝවේ බස් ස්ටෑන්ඩ් එකේ තියෙන ෆාමසි එක තමා බිජු වැඩ කරන්නේ. හරිනේ. දැන් ඉතින් හැමදාම දෙන්නට දෙන්නා උදේ හවස හම්බෙනවා. ඒකත් මරු වැඩේ. අපි පොඩ්ඩක් සජීගේ ගෙවල් පැත්තට ගිහින් බලමු. සජීගේ අම්මා තාත්තා කවුරුත් නැහැ. එයාගෙම කියලා කෙනෙක්ට ඉන්නේ එයාගේ අක්කා විතරයි. මේ ඉන්නේ සජීගේ මස්සිනා. ඒ කියන්නේ අක්කගේ මහත්තයා. දෙන්න මස්සිනාලා වුණාට ඉන්නේ නිකන් හරියට සහෝදරයෝ වගේ තමා. සජී ඉතින් මේ දෙන්නත් එක්ක එයාලගේ ගෙදර තමයි ඉන්නේ. අක්කගේ පොඩි උන් දෙන්නත් සජී මාමට මාර ආදරේ. කොහොම හරි දැන් සජී කියන්නේ තනිකඩ කොල්ලනේ. ඒ නිසා දිගටම මෙයා මනාලියක් හොයනවා පොඩ්ඩක් පිළිවෙලක් වෙන්න. නමුත් ඉතින් යන තැනින් කැමති වෙන්නේ නැහැ. ඔහොම ඉතින් වේලි ඉන්නකොට තමා කොල්ලට බිජු කෙල්ල ගැන හිතක් පහළ වෙන්නේ. දෙන්න ඉතින් උදේ හවස බස් එකේදී හම්බෙනවනේ. ඔහොම ඉතින් ටික කාලයක් ගත වෙලා යනකොට බිජුගේ හිතේ තිබුණු තරහත් නැති වෙලා යනවා. ඒ වගේම සජීගේ බැල්මෙන් බිජුට තේරෙනවා සජී එයාට කැමතියි කියලා. කොහොම හරි ඉතින් සජී මේ ගැන එයාගේ හොඳම යාළුවාටත් ගිහින් කියනවා. සජීට ඉතින් මොන දේ වුණත් කියන්න ඉන්නේ මෙයයි මස්සිනයි තමා. යාළුවා කියනවා ඉතින් හරි යමන්කෝ මාත් එක්ක අපි ගෙදරටම ගිහින් මේ ගැන කතා කරමු කියලා. එහෙම කියලා
දෙන්න ඉතින් බිජූලගේ ගෙදරටම ගිහින් මේ ගැන කතා කරනවා. මේ ඉන්නේ බිජූගේ තාත්තා. හරිම අහිංසක හොඳ මිනිස්සෙක්. තාත්තා නම් සජීට කැමති වගේ. ලොකු අවුලක් නැහැ. සජී බිජූගෙනුත් අහනවා ඔයා මොකද කියන්නේ කියලා. බිජූ කියනවා ඉතින් මං නම් කැමති. ඒ වුණාට අම්මා ආපුවම තමයි හරිම උත්තරයක් දෙන්න වෙන්නේ කියලා. ඔන්න කියද්දිම අම්මා එනවා. ආයේ ඉතින් බිජූගේ අම්මා කියන්නේ තනිකරම ගිනි බෝම්බයක් තමයි. දැන් ඔය එන්නෙත් හරක් පැටියෙක් ගේන්න ගිහින්. සල්ලි කිව්වොත් ආයේ මැරෙයි. ඒ ටයිප් එකේ ගෑනු කෙනෙක්. දැන් ඔය හරක් පැටියව ගෙනල්ලා තියෙන්නේ ලොකු වුණාම මස් වලට විකුණන්න. මෙහෙම දෙයක්ත් තියෙනවා. බිජූගේ තාත්තව බිජූගේ මේ අම්මා තියන් ඉන්නේ හරියට නිකම් වහලෙක් වගේ. කොහොම හරි දැන් ඔය හරක් පැටියවත් අරගෙන ගිහින් කොහේ හරි බැඳලා දාන්න කියලා බිජූගේ තාත්තට මෙයා කියනවා. මල මගුලයි කියන්නේ මිනිස්යාගේ අතින් පැටියව අතෑරෙනවා. ඒකා ඉතින් ගාල කඩාගෙන දුවන්න පටන් ගන්නවා. කොහොම හරි මේක බලා හිටපු සජීලත් උගේ පස්සෙන්ම දුවනවා කොහොම හරි අල්ලගන්න. බිජූගේ තාත්තයි සජීගේ අර යාළුවයි නම් මගක් දුවලා හතිහින්ද නවතිනවා. හැබැයි සජී කොල්ල නම් ගේම අතාරින්නේ නැහැ. දැන් ධම්ම ඉස්සරහා වැඩ පෙන්නන්නත් එපේ. කොහොම හරි ආපහු එන්නේ පැටියවත් ආපහු අල්ලගෙනම තමා. කොහොම නමුත් ඉතින් තවම බිජූගේ අම්මා දන්නේ නැහැ සජීල මෙහෙට ආපු කාරණාව. දැන් තමා ඔන්න කියන්නේ දුවව බලන්න තමා ආවේ කියලා. කෙලින්ම අහනවා කොහෙද වැඩ කරන්නේ? පඩිහෙම කොහොමද කියලා. සජී කියනවා ඉතින් මං ඩිපෝ යාන්ටි වැඩ කරන්නේ කන්ඩක්ටර් කෙනෙක් විදිහට. තවම ලොකු පඩියක් නම් නෑ කියලා. ඊට පස්සේ කියනවා අප්පෝ එහෙමද? හරි හරි මං තමුන් ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්කෝ කියලා. ඒ වගේම මේ වෙලාවේදී බිජූගේ අම්මා සජීට පොඩි කොන්දේසියකුත් දානවා. මෙයා කියනවා මං කොල්ල උඹට කැමති වුණත් කැමති වෙන්නේ එකම එක කොන්දේසියක් පිට විතරයි. බැන්දට පස්සේ මගේ කෙල්ලවත් අරන් කොහෙවත් යන්නේ නැතුව ඔයා මෙහෙම ඉන්න ඕනේ කියලා කියනවා. හැබැයි ඉතින් සජී ගෙදර ගිහින් මේ ගැන මස්සිනාට කියපුවාම මිනිහනම් බයිනවා ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද කියලා. ඒත් ඉතින් සජීගේ අක්කයි අර යාළුවයි කියනවා එහෙම කියන්න එපා. අපේ සජීත් ඒ කෙල්ලට කැමති. ඒ කෙල්ලත් මෙයාට කැමති. එහෙම එකේ ඕක කොච්චර ගණන් ගන්නේ නැතුව අපි මගුල කරලා දාමු කියලා. කොහොම හරි ඉතින් සුබ මොහොතින් දෙන්න කසාදත් බඳිනවා. මුලින්ම වලියක් දාගෙන මුණ ගැහිලා අන්තිමට කසාදත් බැන්දා. දැන් තමා ඉතින් ප්‍රශ්නේ. හැයි ඉතින් අර යක්ෂ නැන්දම්මත් එක්ක මෙහෙට වෙලා ඉන්නේ බෑ. කොහොම හරි ඔන්න ඉතින් පළවෙනි දවසේම නැන්දම්මයි මාමණ්ඩි එළිය වලියක්. සජී ඉතින් මං ගිහින් තාත්තව පොඩ්ඩක් ෂේප් කරලා එන්නම් කියලා පිජූටත් කියලා එළියට ගිහින් බලනවා. සජී එද්දිම අම්මා නම් පැත්තකට යනවා. සජී පොඩ්ඩක් මාමණ්ඩි ගාවින් වාඩි වෙනවා. වාඩි වෙලා අහනවා තාත්තා ඔයාට එළිය සීතලයි නේද? නිදාගන්න පුළුවන්ද කියලා. "වට ඕවා පුරුදුයි පුතේ. මං ඇතුළට වඩා ඉඳලා තියෙන්නේ එළිය තමා. පුතා ගිහින් නිදාගන්න" කියනවා. මං කිව්වේ මේ මිනිස්සයා මාර අහිංසකයි. අර ගෑණි මේ මිනිස්සයාව ගේ ඇතුළටවත් ගන්නෙ නෑ. මෙයාත් ඉතින් ඔක්කොම බැල මෙහෙවරකම් ටික කරගෙන මේකෙම läගලා ඉන්නවා. සජී ආපහු කාමරයට එනවා. බිජූට නම් නිින්ද ගිහින්. කොහොම හරි මේ වෙලාවෙදිම සජීට මැසේජ් එකක් එනවා. කාගෙන්ද දන්නවද? අර චන්ද්‍රිකාගෙන්. එයා මේ සජීලගේ අලුත් විවාහ ජීවිතයට සුබ පතල තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. කොහොම හරි මේ වෙලාවේදී අනේ දෙයනේ අර නිදාගෙන හිටපු බිජූව අහනවා කවුද ඔයාට මේ මහරෑ මැසේජ් එවන්නේ කියලා. හා කෙල්ල නිදාගෙන නෙවෙයි ඉඳලා තියෙන්නේ. සජී ඉතින් මගේ යාළුවෙක්. අපි දෙන්නට සුබපතල එවලා තියෙන්නේ කියලා එහෙම්ම අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ සජීගේ මස්සිනාවයි සජීගේ යාළුවවයි. සජී ගිහින් දවස් 2යි ගියේ. දෙන්නට ඉතින් කොල්ල නැතුව කාන්සිය වගේ. දෙන්න බෝතලයකුත් අරන් යනවා කොල්ලව බලන්න. ඔය අතරේදී සජී ඉතින් මාමණ්ඩිත් එක්ක පොඩි chat එකක් දාගෙන ඉන්නේ. තවම දෙන්නට හරියට කතා කරන්නත් බැරි වුණානේ. මේ වෙලාවේදී සජීට තේරෙනවා මේ තාත්තා මෙහෙට වෙලා විඳින දුක. මෙයා කියනවා ඉතින් පුතේ අම්මා ඔහොම හිටියට හරි හොඳයි. ඒ වුණාට එයා හොඳකම පෙන්වන්නේ නැහැ. ඉන්නේ නපුරු විදිහට. තුවත් ඔහොම හිටියට රණ්ඩු කෙක්ක. තවම ඔයාට අලුත් නිසා තේරෙන්නේ නැති වෙයි. පස්සේ තේරෙයි. ඒ වුණාට පුතේ දුවත් හරිම හොඳයි. එයාව හොඳට බලා ගන්න. ඔන්න ඔහොම දෙයක් තමා තාත්තා මේ වෙලාවේදී සජීට කියන්නේ. ඔය අතරෙදිම ඉතින් මස්සිනාලත් මෙහෙට එනවා. ආපු ගමන් ඉතින් බෝතලේ තමා කඩලා ගන්නෙ. මස්සිනා බිජූගෙන් අහනවා අපේ කොල්ල පොඩිවට ෂොට් එකක් දාගත්තට අවුලක් නෑ නේද නංගි කියලා. අනේ නෑ අයියේ මොන අවුලක්ද? මෙයත් ඔයාලා නැතුව පාළුවෙන් හිටියේ කියනවා. ඒක අහන් හිටපු සජීගේ යාළුවා සජීට මෙහෙම කියනවා. උඹ නම් මාර වාසනාවන්තයි බං. මෙහෙම ගෑනු හම්බෙන්නේ හරි කලාතුරකින් කියලා කියනවා. මෙහෙමයි. මෙතන කවුරු ෂොට් එකක් දාගත්තත් තාත්තා නම් කටේවත් තියන්නේ නෑ. දෙන්න දහද්දිත් එපා කියනවා. මොකද මිනිස්සයාට දවල් කාලෙදී අරක්කු තහනම්. බොනවනම් ඉතින් නෝනහාමු නිදාගත්තට පස්සේ තමා. හරි. ඔන්න බලන්නකො දැන් රැට වෙන සිද්ධිය. අර මිනිස්සයාව කේතොරකට පඩියේ ඉඳවලා දෙසන්නේ නෝනහාමු. තමුසේ මොකටද ඔය අපේ දිහා උන්ට බොන්න දුන්නේ? කිසිම වැදගත්කමක් නැති මහා ජරා මිනිස්සු జాතියක්. තමුසේ තමා මේවට වග කියන්න ඕනේ ගගා බයිනවා ඉතින්.
හරි මේ වලේ හැමදාම යන එකනේ. ඒක කමක් නෑ කියමුකෝ. බලන්නකො සජියට වෙනදේ. මිනිහා එනවා නිදා ගන්න. බිජෝ කියනවා බීලා මේක අසිරින් ගන්න එන්න එපා මං කැමති නෑ. එළියට ගිහින් නිදා ගන්නවා කියලා. අඩේ දැන් තවල් කිව්වේ වෙනම කතාවක්නේ. මෙහෙමයි. මෙහත් ඉතින් අම්මා වගේම නැති වුණත් අමුතුම චරිතයක් තමා. ටික ටික තමා ගතිය එළියට එන්නේ. අනේ ඉතින් සජියටත් මාමණ්ඩිගේ මීර නම තමා. මාමණ්ඩි සජීව දැක්ක ගමන් කියනවා මං හිතුවා ඔක වෙයි කියලා. ඔයාටත් පස්සේ තේරෙයි පුතේ කියනවා. සජී ඉතින් hina වෙලා අහනවා තාත්තේ වාගාව ඉතුරු වෙලා මුකුත් නැද්ද කියලා. දෙන්න ඉතින් ගෑනු ඕන මගුලක් කරගත්තාවේ කියලා ආපහු යනවා ෂොට් එකක් දාගෙනම නිදා ගන්න. මරු මාමණ්ඩි බෑනයි තවා ඉතින්. කොහොම හරි ඔන්න ජෝඩුව සජීලාගේ ගෙදර ඇවිත්. අලුතින් බැඳපු ජෝඩුවක් කොහොමත් ඉතින් නෑගම් යනවනේ. මේ වෙලාවේදී මස්සිනා ඇවිත් පොඩ්ඩක් කතා කරලා මම කඩේට ගිහින් එන්නම් කියලා යනවා. සජී ෂේප් එකේ ආපහු කතා කරලා මස්සිනාට කියනවා පොන්න මොකුත් නම් ගේන්න එපා කියලා. මිනිහා දැන් පොන්න පයයි. ඇයි කලින් දවසේ බීලා පාඩමක් ඉගෙන ගත්තනේ. කොහොම හරි මේ වෙලාවේදී පිජු අහනවා මට හොරෙන් මොනවද කිව්වේ කියලා. එහෙම මොකුත් නෙවෙයි යන්නේ. බොන්න මොනවත් ගේන්න එපා කියලා කිව්වේ කියනවා. ඇයි යන්නේ ඔයා යාට එහෙම කිව්වේ? එහෙම කිව්වහම මේ මිනිස්සු මං ගැන මොනව හිතයිද කියලා ඒකටත් අනේ දෙයනේ බිජු සජී කොල්ලටම බයිනවා. අනේ මන්දයි ඉතින්. කොහොම හරි දැන් මෙහෙමයි. පිජු මෙහෙට දවසක් දෙකක් ඉඳලා යන්න හිතාගෙන ආවට කෙල්ලට මෙහෙ ආයෙ එච්චර අල්ලන්නේ නැහැ. දැන් කෑම මේසේ කන විදිහ වුණත් මෙයාට එච්චර සෙට් වෙන්නේ නැහැ. කොහොම හරි දෙන්න වත්තේ පොඩ්ඩක් ඇවිදින්න යනවා. ඒ වෙලාවේදී අක්කගේ පොඩුයින් දෙන්න ඇවිත් මාමව සෙල්ලම් කරන්න ඇදන් යනවා. කාලෙකින් ඉතින් සජී මෙහෙට ආවෙත් පොඩි උන්නේ. කොහොම නමුත් ඉතින් බිජුට මේ විකාර අල්ලන්නේ නැහැ. බිජු කියනවා මට මෙහෙ ඉන්න බෑ අපි යමු කියලා. අඩේ ඇත්තටම සජී පව් ඉතින්. අක්කලට මොකද කියන්නේ? ඒ මිනිස්සු මොනවා හිතයිද? කොහොම හරි දැන් ඉතින් මොනවා හරි කියලා යන්න වෙනවනේ. මොකද දැන් මෙයා නොගියත් බිජු තනියම හරි යන සීන් එකේ තමයි ඉන්නේ. සජී ඉතින් ඇවිත් මස්සිනාට කියනවා බිජුගේ අම්මට පොඩ්ඩක් අසනීප වෙලා අයියේ යන්න වෙනවා කියලා. එහෙම කියලා දෙන්න යනවා ඉතින්. කොහොම හරි තාත්තා එද්දිම කියනවා සුපුරුදු කතාව. ඕක වෙයි කියලා මං දැනන් හිටියා කියනවා. සජිත් ඉතින් මාමණ්ඩි දිහා බලලා එයාගේ සුපුරුදු ප්‍රශ්නෙත් අහනවා. තාත්තේ මොනවා හරි තියනවද? මොන වුණත් මාමණ්ඩිගේ තනියට දැන් සජී ඉන්නවා. ඒකත් මදයි. තව මට ඔයාලට කියන්න සජීගේ මාමණ්ඩි ගැන හරි දුක හිතෙන කතාවක් තියෙනවා. මෙයාට මෙයාගේ අම්මව බලන්න යන්න හම්බෙන්නේ හරි කලාතුරකින්. අම්මා ඉන්නේ මෙයාගේ අයියත් එක්ක. අයියා තමා අම්මව බලාගන්නේ. මොකද ඉතින් අයියාගේ ගෑණි මෙයාගේ ගෑණි වගේ නෙවෙයි. හරි හොඳයි. කොහොම නමුත් ඉතින් මෙයාට මෙයාගේම අම්මව බලන්නවත් අර ගෑණි නිදහසක් දීලා නැහැ. අනේ මන්ද මේ මිනිස්සයාත් ඒ ගෑණිත් එක්ක මොකට ඉන්නවද කියලා. ඇත්තටම මන්නම් කියන්නේ ඒ තරමටම මෙයා අහිංසකයි. අනිත් පැත්තට මොන වෙනස්කම කරත් මෙයා එයාගේ දුවටයි ගෑණිටයි හරිම ආදරෙයි. කොහොම හරි දැන් මෙයා මෙහි ඉන්න වෙලාවේදී මෙයාට නෝන හාමුගෙන් කෝල් එකක් එනවා. මෙයා ඉතින් නැගිටලා යනවා මොකටද කතා කරන්න කියලා බලන්න. ආච්චි අම්මා හිමීට කියනවා ෂුවර් එකට මිතින් ඔය ගෑණි යක්ෂා වේශ වෙලා ඇත්තේ. මගේ ගොල්ලා මාව බලන්න ආපු එකට. ඔව් ඒක එහෙම වෙන්නත් ඇති. හැබැයි මේ වෙලාවේදී වෙන කේස් එකකට තමා නෝනහාමු කතා කරන්නේ. සජීලගේ බස් එක ඇක්සිඩන්ට් වෙලා කීප දෙනෙක් මැරිලත් තියෙනවා. තවත් කීප දෙනෙක්ට බරපතල තුවාලලු. සජීවත් මේ වෙනකොට හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. හැබැයි මිනිස්සයාගේ තත්ත්වෙත් බරපතලයිලු. අක්කයි මස්සිනයි දෙන්නත් ඇවිත් එන්නේ. කොහොම හරි ડોක්ටර් මෙයාලා හැමෝටම කතා කරලා මෙහෙම කතාවක් කියනවා. සජීගේ ජීවිතේ බේරගන්න ඕනේ නම් වකුගඩුවක් බත්ත කරන්න වෙයි කියලා කියනවා. මොකද ඇක්සිඩන්ට් එකේදී සජීගේ වකුගඩුවකට හානි වෙලා තියෙනවලු. මේ වෙලාවේදී ඉතින් සල්ලි වලට වකුගඩුවක් හොයාගන්න විදිහකුත් නැහනේ. මොකද සල්ලි තිබුණත් මේ හදිස්සියේ වකුගඩුවක් හොයාගන්නවා කියන එක අමාරු වැඩක්. ඒ නිසා මේ වෙලාවේදී සජීගේ අක්කා තීරණය කරනවා එයාගේ එක වකුගඩුවක් තමන්ගේ මල්ලිට දෙන්න. කොහොම හරි ඔය අතරෙදිම කවුරුත් නොහිතපු විදිහට බිජු ඩොක්ටර් ළඟට ගිහින් ඉදිරිපත් වෙලා තියෙනවා එයාගේ වකුගඩුවක් සජීට දෙන්න. මෙහෙමයි. මෙයා නරක කෙල්ලෙක් නෙවෙයි ඉතින්. සජීට හරි ආදරේ. කොහොම හරි ඩොක්ටර් නම් කියන්නේ මේ වෙලාවේදී වකුගඩුවක් හොයාගන්න අමාරු එකේ අපි මෙයා කැමති නිසා මේ ඔපරේෂන් එක කරලා දාමු කියලා. අනිත් එක බිජුගේ වකුගඩුව සජීට හොඳටම ගැලපෙනවා කියන එක තමයි ඩොක්ටර් කියන්නේ. කොහොම නමුත් ඉතින් අනිත් පැත්තෙන් බිජුගේ අම්මා නම් පැත්තකට එක්කන් ගිහින් බිජුට හොඳටම බයිනවා ගොන් වැඩ කරන්න එපා කියලා. ඒ වුණාට තාත්තා නම් කියනවා ඒ ඉන්නේ වගේ මහත්තයානේ. ඔයා කැමති තීරණයක් ගන්න කියලා. කොහොම හරි ඉතින් අවසානයේ බිජුට පින් සිද්ධ වෙන්න සජී හොඳ අතට හැරෙනවා. මෙහෙමයි. දැන් සජීගේ ඇගේ බිජුගේ ඇගේ කෑල්ලකුත් තියෙනවා. සජීට සිහිය ආවම බිජු වෙනව සජීව බලන්න. හැබැයි ඇවිත් මහා අමුතු අපභ්‍රංශ කතාවක් කියනවා. සජී මතක තියාගන්න දැන් ඔයාගේ ඇඟේ මගේ ඇඟේ කෑල්ලකුත් තියෙනවා. මට ඕන විදිහට ඒක පරිස්සමින් බලාගන්න එක ඔයාගේ වගකීමක්. මෙන්න මෙහෙම කියනවා. කියන්නෙත් මහා අමුතු විදිහට මූණත් හරිම අමුතුයි. අනේ මන්ද මොනවා හිතේ තියාගෙන මෙයා මේක දුන්නද කියලා. කොහොම හරි ඉතින් සජීව ඩිස්චාර්ජ් කරලා ගෙදර ගේනවා. නමුත් ඉතින් තවම මිනිස්සයාට ඇවිදින්න කරන්න බෑ. බිජු තමා කවන්නේ පොවන්නේ රෙදි ටික හොදන්නේ ඔක්කොම කරන්නේ. මට නම් මේ බිජු ගැන මේ වෙලාවේදී හිතුනේ මෙහෙම දෙයක්. බිජු එයාගේ ඇඟේ කෑල්ලක් සජීට දුන්න එක ගැන මහ ලොකුවෙන් හිතාගෙන ඉන්නේ.
සමහර විට ඉතින් වටේ පිටේ නෑදෑයින්ගෙන් එහෙමත් කෙල්ලට ප්‍රශංසා එහෙම ලැබෙන්නේ ඇති. අනිත් පැත්තට මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. බලන් ඉන්න අපිට හිතෙනවා බිජු සජීවද බලාගන්නේ නැත්නම් එයා දුන්න වකුගඩුවද බලාගන්නේ කියලා. කොහොම හරි ඉතින් ටික කාලයක් යනකොට සජීට ටිකෙන් ටික ආපහු ඇවිදින්නත් පුළුවන් වෙනවා. මාමණ්ඩිත් ඉතින් සජීව හොඳට බලා ගන්නවා. බිජුත් මොන දේ හිතේ තියාගෙන හිටියත් සජීව 100%ක් හොඳ අතට ගන්න සෑහෙන්න මහන්සි වෙනවා. හැබැයි ඉතින් දැන් තියෙන අනිත් ප්‍රශ්නේ තමා සජීට තවම ජොබ් එක ආපහු ලැබුණේ නැහැ. කොහොමද ඉතින් මෙහෙම දෙයක් වුණාම ආපහු ජොබ් එක ලැබුණත් ලැබෙන්න ටික කාලයක් යනවනේ. ඒ නිසා මේ මාස කීපෙම ගෙදර වියහියදන් ඔක්කොම බලාගන්නේ බිජු ගෙදරට අරන් එන තුට්ටු දෙකනුයි නෝනහාමුගේ සල්ලි වලිනුයි තමා. ඕක ඉතින් ඉවසලා පැරිම තැන නෝනහාමු ඇවිත් සජීගේ මූණටම කියනවා අපිට තවත් මේක කරන්න බෑ. ආයෙ ඔයාගේ ওই ජොබ් එක හම්බෙන්නේ නැත්නම් වෙන ජොබ් එකක් හරි හොයාගෙන යන්න කියලා. මාමණ්ඩිත් මේක කියනවා බලාගෙන ඉන්නේ. අනේ ඉතින් එහෙමයි කියලා මේ මිනිස්සයා මොනව කරන්නද? මිනිස්සයාත් ඉතින් වත්තේ වැඩප්පලක් කරගෙන පාඩුවේ ඉන්න මිනිස්සයානේ. මෙයාට කරන්න දෙයක්වත් නැහැ. කොහොම හරි ඔහොම ඉන්නකොට දවසක් සජී බිජුවත් එක්කගෙන යාළගේ ගෙදර පාටියකට යනවා. අක්කගේ දුවගේ බර්ත්ඩේ පාටිය. මෙහෙදි වෙනවා මරු වැඩක්. බලන්නු බිජු කට්ටියත් එක්ක කුස්සියට වෙලා කයියක් ගහගෙන ඉන්නවා. ඒ අතරේදී සජීලා එළිය තැනක පොඩ්ඩක් සෙට් වෙලා. මෙහෙමයි සජී බොන්නේ නැහැ. මිනිස්සයා බිජු හින්දා බොන එක නතර කරානේ. කොහොම හරි මේ වෙලාවේදී පොඩි උන් අතේ තමයි සජීගේ ෆෝන් එක තියෙන්නේ. මේ වෙලාවේදී ඉතින් සජීගේ අක්කා ඒක දැකලා ඔයාලා මොකටද සජී මාමගේ ෆෝන් එක ගත්තේ කියලා පොඩි උන්ටත් බැනලා ෆෝන් එක දෙන්න කියනවා බිජු ඇන්ටිගේ අතට. ඔන්න බලන්නකො දැන් වෙන වැඩි. සජීට එනවා මැසේජ් එකක්. චන්ද්‍රිකාගෙන්. කොහොම හරි මේක වොයිස් මැසේජ් එකක්. බිජු ඉතින් මොකක්ද මේ කියලා බලන්න දෙකමට වගේ ප්ලේ කරලා බලනවා. චන්ද්‍රිකා කියලා තියෙන්නේ මෙහෙම දෙයක්. සජී ඔයාට දැන් කොහොමද? මන්නම් ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඔයාව බැන්දනම් හොඳයි කියන එක මට දැන් තමයි තේරෙන්නේ. අපරාධි. ඔන්න ඔහොම තමා කියලා තියෙන්නේ. මේක ඇහුවට පස්සේ ඉතින් කියන්න ඕනේ නෑනේ. කොහොමත් බිජු කියන්නේ ටිකක් විතර 아무තු ඩයල් එකක්නේ. කෙලින්ම යනවා සජීලා ඉන්න තැනට. කරුමේ කියන්නේ ඒ වෙලාවේදී මර බිජුගේ යාළුවගේ අතේ තිබුණු අරක්කු ෂොට් එක පොඩ්ඩක් අල්ලගන්න කියලා සජීගේ අතට දෙනවා. ඒ කියන්නේ දැන් මල පැනලා මෙතනට එන බිජු සජීගේ අතේ තියෙන අරක්කු වීදුරුවක් දකිනවා. කේන්තිය දෙගුණ තෙගුණ වෙනවා. කවුද මේක තමුසේගේ අතට දුන්නේ අහනවා. ඊට පස්සේ මේ මිනිස්සයා කියනවා ඉතින් අනේ නංගි මං ඒක පොඩ්ඩක් අල්ලගන්න කියලා දුන්නේ සජී උකුරක්වත් බිව්වේ නෑ කියලා. ඒත් එක්කම බිජු මේ මිනිස්සයාට ගහනවා කෙලින්ම කනේ පාරක්. මේක දකිනවා මේ මිනිස්සයාගේ ගෑනු කෙනා. ඊට පස්සේ එයාටත් තරහ ගිහින් ඇවිල්ලා මෙතන හෙන්න වලියක් දාගන්නවා. කොහොම හරි මෙයා මෙතනට ආවේ අර මැසේජ් එක දැකලානේ. හැබැයි ඉතින් දැන් මෙතන ඇති වෙලා තියෙන වෙනම ප්‍රශ්නයක්. කොහොම හරි මේක දුරදිග ගිහින් ඉවසලා බැරිම තැන සජී බිජුට ගහනවා. බිජු ඉතින් බඩු ටිකත් ඔක්කොම පැක් කරගෙන යනවා යන්න. මස්සිනාලා කියනවා ඉතින් පොඩ්ඩක් ගිහින් කතා කරලා ෂේප් එකක් දාගන්න කියලා. ඒත් ඉතින් සජී මේ වෙලාවේදී සෙකන්ඩ් වෙන්න යන්නේ නැහැ. කොහොම හරි කෙල්ල ගෙදර ඇවිත් උනදේ සම්පූර්ණයෙන්ම නෝනහාමුටත් කියනවා. මේ ඊට පහවදා උදේ හම්මයි දුවයි පැමිණිල්ලක් දාන්න ඇවිත්. හැබැයි දෙන්න දාන පැමිණිල්ල නම් හරි අමුතු එකක්. මේ දෙන්නගේ පැමිණිල්ල තමා දැන් බිජු එයාගේ වකුගඩුව සජීට දුන්නනේ. දැන් ඉතින් මෙයාලා පොලිසියට ඇවිත් කියනවා එයා අරක්කු බීලා ඒක විනාශ කරනවා. ඒක ආපහු බිජුටම ඕනේ කියලා. ඕක තමා පැමිණිල්ල. මෙතන ඉන්න පොලිස් නිලධාරියත් කියනවා මේක නම් මහා අමුතුම විදිහේ පැමිණිල්ලක් කියලා. ඒ වගේම කියනවා මෙහෙම පැමිණිල්ලක් දැම්මට අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ඔයාලට ඕනනම් ගෘහස්ත හිංසනය යටතේ පැමිණිල්ලක් දාමු කියලා. කොහොම හරි ඉතින් ඊට පස්සේ ඩබල යනවා හොඳ ලෝය කෙනෙක්ව හොයාගෙන. හැබැයි ඉතින් එයත් මෙයාලට කියන්නේ මෙහෙම නඩුවක් දැම්මා කියලා වැඩක් නැති වෙයි. මොකද මේ වගේ දේවල් සම්බන්ධව කොහෙවත් තැනක නීති සම්මත වෙලා නෑ කියලා. ඇත්තනේ ඉතින්. දැන් මේ බිජු හදන්නේ එයා දුන්න වකුගඩුව ආපහු ගන්න. එයා කියන්නෙම මගේ මහත්තයා මන් දුන්න වකුගඩුව අරක්කු බීලා විනාශ කරනවා. ඒ නිසා මට ඒක ආපහු ඕනේ කියලා. මාර කතාවක් නෙවින්. කොහොම නමුත් ඉතින් ලෝය මෙයාලට තේරුම් කරනවා එහෙම නඩුවක් දැම්ම පළියට ඔයාලට ඕන දේ කරගන්න බැරි වෙයි කියන එක. ඒ වගේම කියනවා ඔයා මේක මහත්තයත් එක්කම කතා කරලා විසඳ ගන්න කියලා. කොහොම හරි මෙයාලා මේ කතා වෙන එක පැත්තක ඉඳන් මෙන්න මේ මිනිස්සයා අහන්න ඉන්නවා. මෙයා තාම පොඩි ලෝය කෙනෙක්. වැඩ ඉගෙන ගන්න තමයි මෙහෙට ඇවිත් තියෙන්නේ. නම ජිජෝ. මිනිහා ඉතින් හොඳ අවස්ථාවාදියා. මේක අහන් ඉඳලා බිජූල මෙතනින් ගියාට පස්සේ බිජූලව හොයන් ගෙදර යනවා. ගිහින් කියන්නේ මෙයාට මේ නඩුව කතා කරන්න පුළුවන් කියලා. මිනිහා මෙතනදී උදාහරණයක් පෙන්නනවා. ඇමරිකාවේදී 2013 දී මේ වගේම නඩුවක් ගිහින් මනුස්සයාට තමන්ගේ වයිෆ්ට ලොකු වන්දියක් දෙන්න උනාලු. ඉතින් මෙයා කියන්නේ අපිත් මේ නඩුව දිනලා සජීගෙන් ලොකු වන්දියක් ගමු කියලා. කොහොම හරි ඉතින් ඒ විදිහ ලොකු වන්දියක් ගන්න පුළුවන් කිව්වට පස්සේ නෝනහාමුටත් මිනිහම හිතට අල්ලලා යනවා. මිනිහත් ඉතින් පළවෙනි දවසේම බෝලි බස්සලා පොඩි ඇඩ්වාන්ස් එකකුත් අරගෙනමයි යන්නේ. ඔන්න ඉතින් පළවෙනි නඩු දිනේ නඩුකාරතුමා මුලින්ම ජිජෝගෙන් අහනවා ඔබතුමා මේ සම්බන්ධව තිබෙන වෛද්‍ය කාරණා අධ්‍යයනය කරාද කියලා. ජිජෝ ඉතින් ඔව් ස්වාමීනි කියන ගමන් එයාගේ කරුණු පැහැදිලි කිරීම ආරම්භ කරනවා. ස්වාමීනි
මගේ සේවාදායකයාට විත්තිකාර පාර්ශවයෙන් දැඩි ක්‍රූරකමක් වෙලා තියෙනවා. මගේ සේවාදායකයා විත්තිකාර පාර්ශවයේ වෙත ආදරෙන් තිලින කළ වකුගඩුව විත්තිකරු විසින් මත්පැන් පානය කොට විනාශ කිරීමට තැත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි, ඔහු විසින් බීමත්ව සිටියදී මගේ සේවාදායකයාට පහර දීලා තියෙනවා. ඉතින් ස්වාමීනි, නැවත ඒ වකුගඩුව මාගේ සේවාදායකයාට ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ලබා දෙන ලෙස දැනුම් දෙන ලෙසත් මං ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ විදිහට තමා ජිජෝ එයාගේ කරුණු දැක්වීම කරන්නේ. ඊට පස්සේ ඉතින් සජී වෙනුවෙන් ඉදිරිපත් වුණු නීතිඥවරිය ඔහු වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භ කරනවා. මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි ස්වාමීනි. බොන් විසින් ඉදිරිපත් කරන කරුණු කාරණාවල කිසිම පදනමක් නැහැ. නීතිමය රාමුවක් යටතේ මේ ගැටලුව විසඳිය නොහැකි. අනිත් එක ස්වාමීනි, මාගේ සේවාදායකයා ඇයට බෙහෙවින් ආදරය කරනවා. මේක කතා කරලා විසඳ ගන්න පුළුවන් කිසිම පදනමක් නැති චෝදනාවක් ස්වාමීනි. ඊට පස්සේ ඉතින් ආපහු නැගිටපු ජිජෝ මෙහෙම කියනවා. ස්වාමීනි, මාගේ සේවාදායකයා නැවත වතාවක් විත්තිකාර පාර්ශවයත් සමග පෞල් ජීවිතයක් ගත කිරීමට කැමති නැහැ. ඇය විසින් ඔහු ප්‍රතික්ෂේප කරනවා. කොහොම හරි ඊට පස්සේ නඩුකාරතුමා බිජුව නැගිට්ටවල අහනවා ඔයාට මොනවද කියන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ බිජු කියනවා මට මෙයත් එක්ක ජීවත් වෙන්න තිබුණු විශ්වාසය නැති වුණා. මට මගේ වකුගඩුවත් එක්ක වන්දියකුත් ඕනේ. මෙන්න මෙහෙම කියනවා. ඊට පස්සේ නඩුකාරතුමා සජීවත් නැගිට්ටවල අහනවා ඔයාට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ කියලා. සජී කියනවා මෙහෙම දෙයක්. බිජු මාත් එක්ක නිතරම රණ්ඩුනේ මන් නොකරපු වැරදි වලට. මං ඒවට උත්තර දුන්නේ ඉවසලා බැරිම වෙලාවල් වලදී විතරයි. කවුරු මොනව කිව්වත් ඒ දේවල් හදාගෙන බිජු එක්ක ආපහු ජීවත් වෙන්න මං කැමතියි. සජී කියන්නේ ඔන්න ඕකයි. කොහොම නමුත් නඩුව තවත් දවසකට කල් දාන්න නඩුකාරතුමා තීරණය කරනවා. කොහොම හරි ඔය අතරදිම බිජුගේ තාත්තටත් ලොකු කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මිනිස්සයා දවසක් හරකවත් බලාගෙන වත්තට වෙලා ඉන්නකොට මිනිස්සයාව හොයාගෙන එයාගේ අයියා එනවා. මූණත් එක්ක අවුල් වෙලා තියෙන්නේ. මෙයා අහනවා ඇයි අයියේ කියලා. අම්මා නැති වුණා මල්ලි. මං ඔයාට ඒක කියන්නේ ඊයේ කතා කළා. හැබැයි ෆෝන් එක ආන්සර් කරේ නංගි. සමහර විට ඔයාට කියන්න නැතුව ඇති. දැන් ගිහින් රණ්ඩු වෙන්න නම් එපා කියනවා. ඒක ඇහුවට පස්සේ නම් මිනිස්සයාට මහා දුකක් එක්ක ලොකු කේන්තියක් එනවා. ගිහින් නෝනහාමුගෙන් අහනවා ඇයි ඊයේ අයියා කතා කරා කියලා මට කිව්වේ නැත්තේ කියලා. මට ඒක අමතකුණා කියාගෙන ගෑණි යනවා. ඇත්තටම මෙහෙමයි. මේ කතාවේදී මට වැඩිපුරම දුක හිතුනේ සජී ගැන නෙවෙයි. මෙයා ගැන. ඔන්න ඉතින් දෙවෙනි නඩුවාරයත් ආවා. සජී වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය මෙහෙම කියනවා. ස්වාමීනි, මාගේ සේවාදායකයා දික්කසාදයකට මානසිකව සූදානම් නැහැ. ඒ වගේම ඔහු වන්දි මුදලක් ලබා දෙන්න තරම් වරදක් ඇයට කරලත් නැහැ ස්වාමීනි. මාගේ විරුද්ධ පාර්ශවයේ නීතිඥතුමා පවසන්නේ අසත්‍ය කරුණු. මාගේ සේවාදායකයා කිසිම විදිහක අකටයුතුකම් ඇයට සිදු කර නැහැ ස්වාමීනි. හරි. ඊට පස්සේ මේකට විරුද්ධව නැවත කරුණු ඉදිරිපත් කරන ජිජෝ කියනවා මෙහෙම. විරුද්ධයි ස්වාමීනි. මොහු විසින් ඇයට අකටයුතුකම් වෙලා තියෙනවා. මාගේ සේවාදායකයාගේ ඉල්ලීම් සාධාරණයි ස්වාමීනි. මොහු ලෙඩෙක්. ඒ වගේ මොහු බේබදු පුද්ගලයෙක්. ස්වාමීනි, මොහුට ඇයව ලිංගිකව සතුටු කිරීමටත් හැකියාවක් නැහැ. ඔන්න ඔහොම කියනවා. ඊට පස්සේ ආපහු නැගිටින සජීගේ නීතිඥවරිය මෙහෙම කියනවා. මොහු විසින් සිදු කරන ප්‍රකාශ මාගේ සේවාදායකයාගේ අභිමානය පිළිබඳ ගැටලු මතු කරනවා ස්වාමීනි. කෙනෙකුගේ අභිමානයට හානි වන ආකාරයට කරුණ ඉදිරිපත් කරලා නඩුවක් දිනන්න හදන එක මහා නින්දිත ක්‍රියාවක් ස්වාමීනි. කොහොම හරි ඊට පස්සේ නඩුකාරතුමත් ජිජෝට අවවාද කරනවා පතනම් විරහිත ප්‍රකාශ සිදු කරන්න කලින් නැවත වතාවක් සිතා බලන්න කියලා. කොහොම නමුත් ඉතින් ඊළඟට නඩුකාරතුමා බිජුව නැගිට්ටවල අහනවා ඔබේ නීතිඥවරයා පවසන ආකාරයේ ගැටලුවක් ඔයාලා දෙන්න අතර තියෙනවද කියලා. හැබැයි අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න හම්බෙන්නේ නැහැ. කෙල්ල කලන්තේ දාලා වැටෙනවා. ඔයාලා හිතන්නේ මෙහෙම උනේ ඇයි? බිජු ප්‍රෙග්නන්ට්. සජීට මොන ලිංගික ප්‍රශ්නද? ඔය බබෙකුත් ලැබෙන්න ඇවිත් තියෙන්නේ. මොන වුණත් සජීටත් මාරම සතුටුයි. සජී යනවා බිජුට කතා කරන්න. නමුත් නෝනහාමු මැද්දට පැනලා කියනවා මේ දරුවගේ මාර්ගෙන් මගේ කෙල්ලගේ ජීවිතයට ආපහු එන්න හිතන්න එපා කියලා. එහෙම කියලා යනවා. කොහොම හරි ඉතින් කිව්වත් වගේ දරුවගේ නාමෙන්වත් දෙන්නට එකතු වෙන්න නම් ලැබෙන්නේ නැහැ. අනේ මන්ද මොන වාසනාවක්ද කියලා. හැබැයි ඉතින් දරුවව නැති කරනවා වගේ මෝඩ තීරණ මෙයාලා ගන්නෙත් නැහැ. කොහොම හරි දරුවව හදා ගන්නවා. ඔය අතරෙදි ඉතින් නඩුවත් ඔහොමම යනවා. ඒ අතරෙදි ජිජෝ තමා මෙයාට පළතුරු ගෙනත් දෙන්නේ. ඕන කරන දේවල් ගෙනත් දෙන්නේ. එයාත් දැන් වෙනම ලයින් එකක් ගහන්න වගේ හදන්නේ. අනේ ඉතින් අහිංසක තාත්තා නම් මේ මොනවටවත් අත ගහන්නේ නැහැ. වෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්නවා. බිජුත් ඇත්තටම මාරම මුරණ්ඩුයි. මෙතනදී ඇත්තටම අපිට නම් පේන්නේ බිජු සජීට සෙකන්ඩ් වෙන්න නැති සීන් එකක් තමයි. ඒ කියන්නේ බිජුගේ හිතේ සජී ගැන කේන්තියක් මිසක් ආදරේ අඩුවක් වෙලා නැහැ. අනේ මන්ද ඉතින් මොන වුණත් නෝනහාමුගේ ප්ලෑන් එක නම් කොහොම හරි කරලා දික්කසාදෙත් අරගෙන ලොකු වන්දියක් ගන්න එක තමයි. කොහොම හරි ඔහොම්මම ඉතින් දරුවත් ලැබෙනවා.
තාත්තා තමා කතා කරලා සජීටත් සුබ පණිවිඩේ කියන්නේ. අනේ ඉතින් මිනිස්සයා වැඩ රාජකාරීත් ඔක්කොම දාලා පළවෙනි දවසේම දරුවව බලන්න කඩමලුත් බැඳගෙන යනවා. නමුත් ඉතින් අර වසවර්ති ගෑණිව තමා මුලින්ම හම්බෙන්නේ. ඒ නිසා මිනිස්සයාට තමන්ගේම දරුවව බලන්න වෙන්නේ නැහැ. හම්බෙලා ඉන්නේ දුවක්ලු. සජී ඉතින් කීප පාරක්ම ගෙදරටත් යනවා දරුවව බලන්න. ඒත් ඉතින් සජීට ඒකට chance එකක් නම් ලැබෙන්නේ නැහැ. එන හැම වතාවකම පන්නලා දානවා. කොහොම හරි ඉතින් ওই විදිහට කාලය නම් ගත වෙලා යනවා. ඔහොම ඉද්දි දවසක් ඩබලක් එනවා හරකව අරන් යන්න ගනුදෙනු කතා කරගන්න. මතකද සජීලා මෙහෙට මගුල් කතා කරගන්න ආපුම දවසේ තමා නෝනහාමු මේ වහුපැටියාව මෙහෙට ගෙන ආවේ. දැන් ඒක ලොකුයි. මෙච්චර කාලයක් ඉතින් මේකව කන්න දීලා නාවලා කරලා උස්මහත් කරේ තාත්තනේ. මිනිස්සයා ඉතින් දැන් හෙනම අවුලෙන් ඉන්නේ මේකව මස් වලට විකුණන එකට. කොහොම නමුත් ඉතින් මිනිස්සයාට නෝනහාමුගේ වචනට පිටින් යන්න බෑනේ. මේ මිනිස්සුත් ඇඩ්වාන්ස් එකක් එහෙම දීලා වාහනයකුත් අරගෙන ආපහු එන්නම් කියලා යනවා. දැන් තවම නඩුව ඉවර නෑ. නඩුව තවම යනවා. මෙයාලා බලන්නේ කොහොම හරි කරලා නඩුව දිනලා වන්දියක් ගන්න. දැන් අර වකුගඩු උවමනාවටත් වඩා වන්දියක උවමනාව තමා නෝනහාමුට තියෙන්නේ. පේන විදිහට පිජුට නම් මොකුත් මෝනේ නෑ වගේ. නමුත් කෙල්ල තවම ඉන්නේ හෙන්නම තරහකින්. කොහොම හරි මේ වෙලාවේදී නෝනහාමු කියන්නේ දරුවව දෙන්න බෑ වන්දියක් අරන් කොහොම හරි දික්කසාද ගන්න ඕනේ කියලා. ඒ වගේම මේ වෙලාවේදී නෝනහාමු හැමෝටම හොරෙන් ජිජෝට නඩුව දිනන්න අයිඩියා එකක් දෙනවා. මිනිහත් ඒ කතාව ඇහුවට පස්සේ උඩ යනවා. අපිට මේක මොකක්ද කියලා ඇහෙන්නේ නෑ. නමුත් මොකක් වුණත් මහ විකාර පරපතල කතාවක් කියනවා වගේ තමා ජිජෝගේ මූණෙන් නම් පේන්නේ. බිජුට පවා හොරෙන් තමා මේ කතාව කියන්නේ. කොහොම නමුත් මේක පැත්තක හිටපු තාත්තා නම් අහන් ඉන්නවා. තාත්තා ඉතින් එහෙම අනිත් පැත්තට විස්තරේ කතා කරලා සජීටත් කියනවා. ඊට පස්සේ සජී ජිජෝ හොයාගෙන උසාවිය ළඟටම යනවා. ජිජෝ සජීව දැකපු ගමන් ගාලා කඩාගෙන දුවනවා. ඊට පස්සේ කොහොම හරි කරලා සජී මිනිහවත් අල්ලගෙන මිනිහවත් එක්කගෙනම බිජූලගේ ගෙදරට එනවා. මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? ඊළඟ නඩුවාරේදී මේ ලැබෙන්න ඉන්න දරුවා ජිජෝගේ කියලා කියන්න තමා නෝනහාමු ප්ලෑන් කරලා තියෙන්නේ. යකෝ මාර අම්මෙක් තමා ඉතින් වන්දියක් ගන්න හැමෝම ඉස්සරහා තමන්ගේ දුවව එහෙම ලැජ්ජ කරන්න තරම්. අනේ මන්දා සජී ඇවිත් කෙලින්ම කියනවා මට දරුවව බලන්න ඕනේ කියලා. ඒ වගේම මේ වෙලාවේදී ජිජොත් කියනවා මේක මෙයාගේ අයිතිය. එයාට දරුවව බලන්න ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් නෝනහාමු ජිජෝගේ ඇඟටත් කඩම් පැනලා අහනවා තමුසේ මටද වැඩ කරන්නේ නැත්තම් මෙයාටද කියලා. ඊට පස්සේ ජිජෝ කියනවා එහෙම දෙයක් නෙවෙයි මට මේක කරන්න බෑ. මමත් මිනිස්සෙක්. අපි මේ කරන්න හදන වැඩේ මහා කැත වැඩක් කියලා. ඇත්තද? තමුසේට මන් දුන්නට වඩා ගාණක් මේ මිනිහා දුන්න දහනවා. කොහොමනි මෙයාලා තුන් දෙනාගේ මේ කතා බහ යන අතරෙදිම එදා අර හරකව අරන් යන්න ඇවිත් ඇඩ්වාන්ස් එහෙම බැඳලා ගියපු මිනිස්සු වාහනයකුත් අරගෙන ආපහු එනවා. තාත්තට කියනවා ගිහින් ලිහලා හරකව අරගෙන ඉන්න කියලා. කිසිම හිතක් පපුවක් නැතුව එයා එහෙම කිව්වට තමන් ආදරෙන් බලාගත්තු සතාව මස් වලට විකුණන්න පුළුවන්ද? මොන වුණත් ඉතින් මිනිස්සයාට කරන්න දෙයක්වත් නැහැ. කොහොම හරි ඔය අතරෙදිම සජීලගේ මස්සිනාලත් මෙහෙට එනවා. ආපු ගමන් මස්සිනා නෝනහාමුට බැනගෙන යනවා. කොහොම නමුත් මෙහෙමයි. නෝනහාමු ජිජොත් එක්ක එකතු වෙලා නඩුව දිනන්න උසාවියේදී කරන්න හදපු කැත වැඩේ බිජු දැනන් හිටියෙත් නෑනේ. දැනගත්තනම් ඒ කෙල්ල කොහොමත් එකඟ වෙන්නෙත් නෑ. යකෝ වන්දියක් ගන්න මොන කෙල්ලද එච්චර ලැජ්ජ වෙන්නේ? කොහොම හරි මස්සිනා මේ වෙලාවේදී සිද්ධිය කියලා බනිද්දි තමා බිජුත් සිද්ධිය දැනගන්නේ. බිජුටත් ඉතින් මේ වෙලාවේදී තමන්ගේම අම්මා ගැන කලකිරෙනවා. ඒ වගේම මේ වෙලාවේදී ජිජොත් පිචුට කියනවා මට මේ නඩුව දිනන්න මේ වගේ කැත වැඩක් කරන්න හිත හදාගන්න බෑ. නඩුව දිගටම ගෙනියනවා නම් අපි මේක වැදගත් විදිහට කරගෙන යමු කියලා සජී අත්සන් කරපු ලියකියවිලි වගේකුත් බිජුට දෙනවා. මේ ලියකියවිලි වල තියෙන්නේ බිජුලා ඉල්ලපු වන්දි මුදලුයි සජීට තියෙන වත්කම් බිජුගේ නමට පවරපුවයි. මේ ඔක්කොම බිජුගේ අතට දීලා සජී ඉල්ලන්නේ හරිම අහිංසක ඉල්ලීමක්. තමන්ගේ දරුවව බලන්න දෙන්න කියන එක තමා මෙයා ඉල්ලන්නේ. කොහොම හරි ඔය අතරදිම අර පැත්තෙන් තාත්තා ඇවිත් කියනවා හරකව දෙන්න බෑ කියලා. ඊට පස්සේ අර මිනිස්සු බලෙන් හරකව ගන්න ගිහින් එතනත් රණ්ඩුවක් ඇති වෙනවා. ඒ අතරදිම බිජු දරුවවත් අරගෙන ඇවිත් සජීට පෙන්නනවා. බිජුටත් ඉතින් මේ නාඩගම ඇති වෙන්නේ නැති. මොනවා ලබා ගන්නද ඉතින් තමන්ගේම දරුවට තාත්තෙකුන් නැති කරගෙන මේ බොරුවට නටන්නේ. බිජු ඉතින් ඒක තේරුම් අරගෙන තියෙනවා. කොහොම නමුත් ඒක දැක්කට පස්සේ මෙතන හිටපු හැමෝම සතුටු වුණත් නෝනහාමුට නම් හොද්දටම මලපයින්නවා. ඇවිත් බිජුගෙන් අහනවා තමුසේ කාගෙන් අහලාද දරුවව මේ මිනිහගේ අතට දුන්නේ කියලා. ඊට පස්සේ බිජු කියනවා දරුවව යාගෙම තාත්තා අතට දෙන්න මම මොකෙක්ගෙන්වත් අහන්න ඕනේ නෑනේ කියලා. කොහොම හරි ඔය අතරෙදිම තවත් කෙලියක් තමා වෙන්නේ. අර මිනිස්සු දෙන්න හරකව ගේන්න ගිහින් ඒ සතා කුලප්පු වෙලා
බලන්නකො දැන් වෙනදී ඔක්කොම දුවලා පැත්තකට වෙනවා. නෝනහාමු කොටු වෙනවා. දෙනව පාරක් කෙලින්ම ගිහින් නෝනහාමු වැටෙන්නේ ලිඳට. කොහමරි මුදා ගැනීමේ කණ්ඩායම් ඇවිත් ගොඩ ගන්නවා. නමුත් ඉතින් නෝනහාමු කරපු පව්වලට එයාට වන්දි ගෙවන්න වෙනවා. මේ ඉතින් එතන ඉඳන් අවුරුදු කීපයකට පස්සේ සජී බිජු දෙන්නා දරුවත් හදාගෙන තාත්තවත් බලාගෙන සතුටින් ඉන්නවා. එයාසේ පොඩි එකී ගේ ඇතුලේ පේන්නේ නැහැ. අම්මට සිරි පොඩි එකී මෙන්න කාටද දාගෙන ගුටි දෙනවා. සිය තාත්තා ඉතින් රණ්ඩුවත් බේරලා කෙල්ලව අරන් එනවා. සජී කියනවා කෙල්ලත් අනේ මන්දා ආච්චිමද කොහෙදෝ කියලා. ඔන්න ඔතනින් තමා මේ කතාව ඉවර වෙන්නේ. ලස්සන කතාවක්, වෙනස් කතාවක්, ඒ වගේම සරල කතාවක්. මෙච්චර වෙලාවක් කතාව බලාගෙන හිටියනම් කතාව ගැනත් අදහසක් කියලා යන ගමන් channel එක subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයෙත් දවසක ලස්සන කතාවකින් හම්බෙමු.